හා යාළුවනේ, අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ අපේ ජීවිතවලට සෙමින් ඇතුළු වෙලා තියෙන හැබැයි අපි හිතනවට වඩා දරුණු විදිහට අපි මොළය සහ පෞරුෂය වෙනස් කරන අලුත්ම වසංගතයක් ගැන. ඒ තමයි අපි ඉවසීම කියන දේ නැත්තටම නැති වෙලා යන එක. පොඩ්ඩක් හිතලා බලන්න. අන්තිමට ඔයා ෆෝන් එක අතට ගන්නෙත් නැතුව මොනම දෙයකටවත් අවධානය දෙන්නෙත් නැතුව විනාඩි 10ක් නිකම්ම එක තැනකට වෙලා හිටියේ කවදද කියලා. අද අපිට බස් එකක් යනකම් ඉන්න විනාඩි 2-3 පවා ෆෝන් එක නැතුව ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. පොලිමක ඉන්නකොට, කාමරේ තනියම ඉන්නකොට, කෑමක් යනකම් බලන් ඉන්නකොට, ඊවන් තත්පර කීපයක්වත් නිකන් ඉන්න අපිට අමාරුයි. මේකට ප්‍රධානම හේතුව තමයි අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්මාර්ට්ෆෝන් එකට සහ සමාජ මාධ්‍යවලක ඇබ්බැහි වෙලා ඉන්න එක. අපේ මොළයේ ඇතුලේ ඩොපමින් කියලා රසායනිකයක් තියෙනවා. ඒක තමයි අපිට සතුට, උද්‍යෝගය, තෘප්තිය දැනෙනකොට නිපද වෙන්නේ. ඉස්සර කාලේ මිනිස්සුන්ට මේ ඩොපමින් ලැබුණේ මහන්සි වෙලා වැඩක් අවසන් කළාමයි. ගොවිතැනක් කරලා අස්වැන්නක් ගත්තාම, දිගටම පුහුණු වෙලා කුසලතාවක් ඉගෙන ගත්තාම, හරි මහන්සි වෙලා දිනපු ජයග්‍රහණයකට පස්සේ. හැබැයි අද අපිට මේ ඩොපමින් ලැබෙන්නේ කිසිව මහන්සියක් නැතුව. ෆෝන් එක අන්ලොක් කරන ගමන්, එක රීල් එකක් ස්වයිප් කරන ගමන්, එක ලයික් එකක් ලැබෙන ගමන්, එක නොටිෆිකේෂන් එකක් එන ගමන්. අපේ මොළයට මේ සතුට ලැබෙන්නේ ඊටාම ලෙහෙසියෙන්. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ. මොළය දැන් පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික තෘප්තියට විතරයි. දැන් ඒකට වඩා ස්ලෝ වෙන, එෆර්ට් දාන්න වෙන, පේෂන්ස් ඕන කරන දේවල් මොළයට බෝරින් වගේ දැනෙන්න පටන් අරගෙන. ඒ නිසයි අද අපිට පොතක් කියවන්න අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසයි දිගටම එක වැඩකට ફોකස් වෙලා ඉන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසයි කෙනෙක් කතා කරනකොට ඉවසගෙන අහගෙන ඉන්න අමාරු වෙලා තියෙන්නේ. මොකද ඒ වගේ දේවල් වලින් ෆෝන් එකෙන් ලැබෙන වගේ ඉන්ස්ටන්ට් රිවෝඩ් එකක් මොළයට ලැබෙන්නේ නැහැ. අපි දැන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉක්මනින් සතුට දෙන්න පුරුවන් දේවල් විතරක් සීක් කරන මිනිස්සු වෙලා තියෙන්නේ. මේ තත්ත්වයේ දිගටම ගියාම අපේ මොළයේ ව්‍යුහය පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉස්සර කාලේ මිනිස්සුන්ට තිබුණේ ඩීප් ඇටෙන්ෂන් කියන හැකියාව. ඒ කියන්නේ එක දෙයක් ගැඹුරින් දිගටම අවධානයෙන් කරගෙන යන්න හැකියාව. හැබැයි අද කාලේ අපිට තියෙන්නේ හයිපර් ඇටෙන්ෂන් එක. තත්පර ගාණෙන් ගානට අවධානය විනාශ කරන්න අපේ මොළේ පුහුණු වෙලා. අපි රීල්ස්, ටික්ටොක්ස්, ෂෝට්ස් වගේ කෙටි වීඩියෝ බලනකොට මොළයට තොරතුරු ලැබෙන්නේ ඊටම වේගයෙන්. එක වීඩියෝ එකක් ඉවර වෙන්නත් කලින් ඊළඟ එක ඔටෝ ප්ලේ වෙනවා. මේ නිසා අපේ මොළයේ ස්ලෝ තින්කින්, ඩීප් තින්කින්, ඇනලිසිස් වගේ දේවල් වලින් ඈඩ් වෙන්න පටන් ගන්නවා. ඉස්සර කාලේ මිනිස්සු පාරේ යනකොට, තනියම ඉන්නකොට, හරිම සාමාන්‍ය වෙලාවල තමන්ගේ ජීවිතය ගැන හිතුවා. ප්‍රශ්නවලට විසඳුම් හොයවා. අනාගතය ගැන කල්පනා කළා. හැබැයි අද අපිට නිකන් ඉන්න වෙලාවක් ඇත්තෙම නැහැ. ඇහැරුණු වෙලාවෙ ඉඳන් නිදා ගන්නකම්ම අපි මොළයට මොනවා හරි තොරතුරු බලෙන් ඇතුළු කරනවා. YouTube, Instagram, Facebook, WhatsApp, News, Notifications මේ හැමදේම එකට එනකොට මොළයට ඒව ප්‍රොසෙස් කරන්න වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ. ප්‍රතිඵලය තමයි අපි හැමතිස්සෙම නොසන්සුණු, මානසික පීඩනයෙන්, restlessness එකක් ඉන්න එක. ඒ නිසයි අද කාලේ මිනිස්සුන්ට ඊටාම ඉක්මනින් තරහ යන්නේ. පොඩි ඩිලේ එකකට, පොඩි ඉන්කන්වීනියන්ස් එකකට, පොඩි ඩිස්ඇග්‍රීමන්ට් එකකටත් අපි ඉරිටේට් වෙනවා. අපේ මොළේ තීරණ ගන්නා සහ හැඟීම් පාලනය කරන ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන කොටස මේ අතික ඩිජිටල් උත්තේජනය නිසා දුර්වල වෙනවා කියලා විද්‍යාත්මකවම දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒක දුර්වල වෙද්දී ඉම්පල්ස් කන්ට්‍රෝල් අඩු වෙනවා, ඉවසීම අඩු වෙනවා, හැඟීම් මැනේජ් කරන හැකියාව අඩු වෙනවා. මේකේ තවත් භයානක පැත්තක් තියෙනවා. ඒ තමයි අපි එෆර්ට් දාන්න අකමැති වෙලා යන එක. අද අපිට හිතෙනවා මට මොටිවේෂන් නැහැ, මට කන්සන්ට්‍රේට් කරන්න බෑ, මට ඉක්මනින් බෝර් වෙනවා කියලා. හැබැයි ඇත්ත තමයි අපි ලේසි වෙලා නෙමෙයි, අපි වීක් වෙලා නෙමෙයි, අපි ඕවර් ස්ටිමියුලේටඩ් වෙලා. අපේ මොළයට දවසට ලැබෙන ඉන්ෆර්මේෂන් ප්‍රමාණය අපේ අම්මා තාත්තා පළේ කාලේ මිනිස්සුන්ට අවුරුද්දකටවත් ලැබුණේ නැති තරම්. හැබැයි ඒ තොරතුරු ගොඩක් shallow, ගැඹුරක් නැහැ. ඒ නිසා අපිට ජීවිතේ ස්ලෝ processes tolerate කරන්න බැරි වෙලා. ජීවිතේ ගොඩක් වැදගත් දේවල් slow, relationships slow, growth slow, healing slow, success slow. හැබැයි instant gratification වලට පුරුදු වෙච්ච මොළයකට මේ slow reality එක accept කරන්න අමාරුයි. ඒ නිසායි අද relationships fail වෙන්නේ. goals halfway එකේ abandon වෙන්නේ. මිනිස්සු empty කියලා feel කරන්නේ. හැබැයි හොඳම දේ තමයි මේ තත්ත්වය reversible. අපේ මොළේ plastic. අපි කොහොම train කරනවද ඒ විදිහක වෙනස් වෙන්න පුළුවන්. ඒකට මුලින්ම අපි accept කරන්න ඕන දෙයක් තියෙනවා. phone එක problem එක නෙමෙයි. technology problem එක නෙමෙයි. problem එක තමයි අපි ඒක use කරන විදිහ. ඒ නිසා අපි හිතාමතාම අපේ මොළේ ආපහු පුහුණු කරන්න ඕනේ. ඒකට හොඳම පළමු පියවර තමයි ඩොපමින් ඩීටොක්ස් එකක්. ඒ කියන්නේ දවසකට පැයක්වත් ෆෝන් එක සම්පූර්ණයෙන්ම අහක තියලා ඒ කම්මැලිසම විඳින්න පුරුදු වෙන්න. පොලිමක ඉන්නකොට හෝ බස් එකක යනකොට ෆෝන් එක අතට ගන්න තියෙන ආසාව පාලනය කරලා නිකම්ම අවට බලන් ඉන්න. මුලින් uncomfortable වෙයි, restless වෙයි. ඒක bad sign එකක් නෙමෙයි. ඒක good sign එකක්. ඒ කියන්නේ ඔයාගේ මොලේ healing process එකට enter වෙලා කියන එක.
උදේ ඇහැරුණු ගමන් පළමු පැය සහ නිදාගන්න කලින් අවසන් පැය ෆෝන් එක යූස් කරන්නේ නැතිව ඉන්න එක ඔයාගේ මානසික සෞඛ්‍යයක ලොකු සහනයක් වෙලවා. ඒ වගේම දිනපතා විනාඩි කිහිපයක් භාවනාව හෝ නිකම්ම නිශ්ශබ්දව හිටින එක ඔයාගේ අවධානය සහ ඉවසීම ආපහු ගොඩනගන්න උදව් කරනවා. ස්ලෝලි ඔයාට ආපහු හිතන්න පුරුවන් වෙනවා. අයිඩියාස් එනවා. ප්‍රොබ්ලම්ස් වලට සොලියුෂන්ස් මතක් වෙනවා. තක්ෂණයේ කියන්නේ අපේ වැඩ ලේසි කරන්න තියෙන මෙව්වලමක් විතරයි. ඒක අපේ ජීවිතේ පාලනය කරන ස්වාමියෙක් වෙන්න දෙන්න එපා. අපි ආපහු මානවීයත්වය, ඉවසීම සහ ගැඹුරින් හිතන්න හැකියාව වර්ධනය කරගත්තොත් විතරයි මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ නිරෝගී මනසකින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අදම තීරණය කරන්න ඔයා ෆෝන් එක පාලනය කරනවද නැත්නම් ෆෝන් එකට ඔයාව පාලනය කරන්න දෙනවද? මේ වගේම තවත් වැදගත් සහ ඔයාලගේ ජීවිතයට වටිනා තොරතුරු දැනගන්න අපේ අපූරු ලෝකයේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්.